වටකුරු සිරුරක් තියෙන දීප්තිමත් රතු පාට පියාපත් සහ කළු පාට ලප තියෙන පුංචි කුරුමිණියෙක්ව ඔයාලා දැකලා තියෙනවද? ස්වභාව ධර්මයේ කුඩා සහායකයා විදිහට හඳුන්වන මෙයා ලෝකයේ වඩාත්ම ආදරේ දිනාගත්තු කෘමියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුද මේ? මේ තමයි ලේඩිබර්ග්. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පුංචි අපූර්ව සත්‍යය ගැන. සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතව සේරම. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ලෝකයේ පුරාම මේ ලේඩිබර්ග් විශේෂ දහස් ගාණක් ජීවත් වෙනවා. මෙයාලා රතු තැඹිලි කළු වගේ වර්ණ වලින් දකින්න පුළුවන්. මෙයාලා දිගින් මිලිමීටර් එකේ ඉඳලා 10 දක්වා අගයක් ගන්නවා. මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට මෙයාලාට තියෙන රතු තැඹිලි වගේ දීප්තිමත් වර්ණ. මෙහෙම තියෙන්නේ ලස්සනට විතරක්ම නෙවෙයි. මේක විලෝපි කියන්න පුංචි අන්තුරු ඇඟවීමක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ලේඩිබර්ග් සතුන්ට තර්ජනයක් දැන්නොත් මෙයාලා පාදවලින් කාපැති දියරයක් පිට කරනවා. මේ දියරයට තද ගඳක් වගේම අප්‍රසන්න රසක් තියෙන හින්දාම කුරුල්ලන්ගෙන් වගේම අනෙක් සතුන්ගෙන්නුත් මෙයාලා ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මෙයාලගේ ජීවන චක්‍රයත් අදියර 4කින් යුක්තයි. බිත්තර, කීටයා, පිලවා සහ වැඩුණු ලේඩිබර්ග් සතා විදිහට මේ අවස්ථා 4 හඳුන්වන්න පුළුවන්. ඉතින් මුලින්ම වෙන්නේ ගැහණු සතා පත්‍රයේ යටිපැත්තේ කුඩා කහපැති බිත්තර කීපයක්ම දානවා. දවස් කීපයකට පස්සේ බිත්තර වලින් කීටයෝ එළියට එනවා. කීට අවධියේදී මෙයාලා වැඩුණු සතෙක්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනමක් ගන්නවා. ගොවීන්ට වගේම ගෙවතු හිමියන්ටත් ලේඩිබර්ග් කියන්නේ සහායකයෙක්. මෙයාලා ශාක්වල විෂ උරා බොමින් හානි කරන පැලමැක්කන් වගේ හානිකර කෘමීන්ව ආහාරයට ගන්නවා. එක ලේඩිබර්ග් සතෙක්ට දවසකට මේ වගේ පැලමැක්ක 200 ගාණක් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ස්වභාවිකවම පලිබෝධනා පාලනය කරන මෙයාලා අපිට ඒ කියන්නේ මුළු මහත් සමාජයටම ලොකු උපකාරයක් වෙනවා. මෙන්න මේ හින්දා මේ ලේඩිබර්ග් සතෙක්ව දකිනවා කියන එක වාසනාවේ සහ ආරක්ෂාවේ සංකේතයක් විදිහටත් හඳුන්වනවා. ඉතින් මේ අලංකාර පුංචි කෘමියා අපි හිතනවටත් වඩා ස්වභාව ධර්මයේ අපූර්ව නිමවීමක්. ස්වභාව ධර්මයේ සමතුලිතතාවය පවත්වාගෙන යන්න මෙයාලා ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.